මේ සමාජ ජීවත් වෙන සමහරක් මිනිස්සු ඉන්නවා. තව කෙනෙක් දියුණු වෙනවට කැමති නැහැ. දියුණු වෙලා ඉහළට යනවට කැමති නැහැ. මොන හරි කළා පට්ටලා දාන්නම තමයි බලන්නේ. මගේ මේ පිටිපස්සෙන් පේන ගෙදරත් පුංචි බවුලක් ජීවත්. පුතාක් ලස්සනට ජීවත්. ඒක බලන්න බැරුව එයාලගෙන කෙනෙක් පොඩි විනයක් කරනවා. භයානක යක්ෂ බන්ධනයක් කරනවා. පවුලම විනාශ වෙලා යනවා. කොහොම හරි අපි මේ පවුල විනාශ වෙන්න දුන්නේ නැහැ. බුදුදහමත් නූතන විද්‍යාවත් යන්ත්‍රමන්ත්‍ර ගුරුකනුත් උපයෝගී කරගෙන අපි යක්ෂ බල බින්දලා දැම්මා. මේදී අපිට ගොඩාක් භයානක සිද්ධි වලට මුහුණ දෙන්න. අද මම ඔයාලට කියන්න යන්නේ ඒ කතාව. අවුරුදු ගානක් කුලී ගෙවල් වල හිටපු සේනාධීර මහත්තයා Tamanට පුළුවන් විදිහට මුදලක් ඉතුරු කරගත්තේ කවදාරි Tamanටම කියලා ඉනවක් නිවසක් මිලදී ගන්න හිතාගෙන. සේනාධීර මහත්මයාත් ඔහුගේ බිරිඳත් වැඩ කරේ එකම ආයතනයක. ඔවුන් දෙදෙනාගේ දැඩි උත්සාහයෙන් එකතු කරගත්ත මුදලට ආයතනයෙන් ලබාගත් ණය මුදලත් යොදවලා නිවසක් මිලදී ගත්තා. සුළු අලුත් වැඩියා කටයුතු කීපයකින් පසු සේනාධීර මහත්මයා තම බිරිඳයි අවුරුදු 12ක වයසේදී තම පුතුත් සමග එම නිවසේ පදිංචියට ගියේ පුංචි සාදේකුත් පවත්වලා. බොහෝම සතුටින් මේ තුන්දෙනා අය ගෙදර ජීවත් වුණා. දෙම්ම නිවසින් පිටත් වෙන සේනාධීර මහත්මයා සහ ඔහුගේ බිරිඳ අනුපමා මහත්මිය තම පුතව පාසලට දමා කෙලින්ම ගියේ තමන් සේවය කරන කාර්යාලයට. හවස පාසල් දරුවම සේනාධීර මහත්මයාගේ පුතා සේනාධීර මහත්මයාගේ මහගෙදරට ගියා. රාජකාරිය අවසන් වෙලා සේනාධීර මහත්මයායි එම මහත්මියයි නැවතත් ඔවුන්ගේ මහගෙදරට ගිහින් තමන්ගේ දරුවත් අරගෙන පැයට කන්න කෑමත් අරගෙන ඔවුන්ගේ නිවස බලා ඉන්න. මේ විදිහට තමයි ඔවුන්ගේ දවස ගෙවිලා ගියේ. මේ විදිහට කාලයක් ගත වුණා. මාස 6-7ක් විතර යනකොට මේ ගෙදර අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. මේ වටේ කවුරු හරි ඇවිදිනවා වගේ ශබ්ද ඇහුණා. හිටපු ගමන් උඩුමහලේ බඩු පෙරලෙන්න පටන් ගත්තා. කවුරු හරි කතා කරනවා වගේ ශබ්දත් ඇහෙන්න ගත්තා. කෙටියෙන්ම කිව්වොත් මේ තුන්දෙනාට අමතරව තවත් කවුරු හරි මේ ගෙදර ඉන්නවා වගේ දැනෙන්න පටන් ගත්තා. එක දවසක් සේනාධීර මහත්මයා සාලේ ටීවී බල ඉන්නේ නැද්දී අනුපමා මහත්මිය උඩට ගියේ එදී ගන්න ඉස්සලා දොර ජනෙල් හරියට වහලාද කියලා බලන්න. උඩුමහලට ගිය අනුපමා මහත්මිය එකපාරටම බය වෙලා කෑ ගහන්න පටන් ගත්තා. ටීවී බල හිටපු සේනාධීර මහත්තයා එකවරම උඩුමහලට දුවගෙන ගියේ ඇය කෑ ගහන ශබ්දය ඇහිලා. ඒ යන විට ඇය සිහි නැතුව බිම ඇද වැටී සිටියා. අනුපමා මහත්මිය උස්සලා ඇඳ උඩින් තියපු සේනාධීර මහත්තයා වතුර ටිකක් මූණට ඉස්සා. වතුර ටික මූණට වැටි සිහිය ආපු අනුපමා මහත්මිය කියවන්න පටන් ගත්තා. මහත්තයා කවුද කලුසමින් ගේට්ටුව ගාවිටගෙන ඉන්නවා? බිය වී සිටින අනුපමා මහත්මිය ඒ විදිහට කිව්වා. පාර යන කවුරු හරි මිනිහෙක් වත්තට එන්නේ නැති. ඉන්නකෝ බලන්න. එහෙම කියලා ජනේලේ ළඟට ගිය සේනාධීර මහත්තයා ජනේලෙන් පිටත බැලුවා. කවුරු පේන්නේ නැහනේ. අපි යමු පහලට. ඔය පුතා ගාමින් ඉන්න මම පොඩ්ඩක් එළියේ බලලා එන්නම්. එහෙම කියලා සේනාධීර මහත්මයා එම මහත්මියට කිව්වා. විදුලි පන්දමත් අරගෙන නිවසෙන් එළියට ආපු සේනාධීර මහත්මයා වටපිට සෝදිසි කරා. එහෙත් කිසිවෙකුත් පෙනෙන්න හිටියේ නෑ. කවුරුවත් වත්තට ඇතුළු වුණු සැලකුණක්වත් තිබුණේ නෑ. ඒක නිසා නැවත සේනාධීර මහත්මයා නිවස තුලට ගියා. කවුරුත් පේන්නේ නෑනේ වත්තේ. ඔය පාර යන කවුරු හරි වත්තට එන්නේ නැතු මොකටද හරි.
එහෙම කියලා සේනාධිර මහත්මයා කිව්වා. අනේ මන්ද මහත්තයා මේ ගිතරිත මොනවද ඔහු සිද්ධ වෙනවා. මහරයට ගේවටේ කවුදෝ ඇගිදිනවා. ඒ මධ්‍යවට උඩ බඩු පිරලෙනවා. කවුද කතා කරනවා වගේත් ඇහෙනවා. මට නම් තේරෙන්නේ මොනව වෙනවද කියලා. මහත්තයා අපි සාත්‍රයක් අහලා බලමුද? පුතාගේ පන්තියේ ළමයාගේ අම්මා කෙනෙක් නම් කිව්වා දුවේ ගොඩ වෙත්තේ මොකද සාත්‍රයකින් තනම් තියනයි කියලා. හිත නිවාඩු නිසා අපි පොඩ්ඩක් ගිහලා බලමුද? අනේ මන්ද මම නම් ඔය විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඉතින් ඔයා ගෙනින්ද කියලා බලමු. මොනව කරන්නද? ඔව්වද වුන් දෙදෙනා තම පුතාවත් එක්කගෙන සාත්‍රකින ගුරුනාන්සේ ඉන්න දේවාලේ හොයාගෙන ගියා. දේවාලෙට ගිය උන් සියලු විස්තර එහි සිටි ගුරුනාන්සේට කිව්වා. ටික වේලාවකින් දේවාලේ ගුරුනාන්සේ ආරූඪ වෙලා කියවන්න පටන් ගත්තා. "දරුවා, මුලගේ ගේ ඇතුලේ මල යක්ෂයෙක් ඉන්නවා. මල ප්‍රේත ආත්ම දෙකක් ඉන්නවා. උන් වයින් කරන කම්බුලට සැනසීමෙන් ඉන්න හම්බ වෙන්නේ නැහැ." එහෙම කියලා ඉවර වෙනකොටම ගුරුනාන්සේගේ ආරූඪ නැතිව ගියා. ඉන් පස්සේ ඔහු කරේ වතුර ටිකක් අරගෙන මූණ හොදගත්තා. "මහත්තයා, ආරූඪේ මොකද්ද කිව්වේ?" ඒ විදිහට එම ගුරුනාන්සේ සේනාධිර මහත්තයාගෙන් ඇහුවා. "අපේ ගෙදර භූතාත්ම දෙයෙකුයි මලයකෙකුයි ඉන්නවා. ඒක ලෝකෙට මෙච්චර කරදර." ඒ විදිහට තමයි ආරූඪෙන් කිව්වේ. සේනාධිර මහත්තයා ඒ විදිහට ගුරුනාන්සේට උත්තර දුන්නා. "එහෙමද? එහෙනම් මහත්තයෝ වැඩේ ටිකක් බරපතලයි. මේ අමනුෂ්‍යාත්ම තුන හිර කරලා අයින් කරලා දාන්න ඕන. ඒකට ලොකු සාන්ති කර්මයක් කරන්න වෙයි." ඒ විදිහට ඒ ගුරුනාන්සේ සේනාධිර මහත්තයාට කිව්වා. "අනේ මන් දන්නේ නැහැ ගුරුනාන්සේ. මට මොන හරි කරලා මේ කරදරෙන් නිදහස් වෙන්න ඕන. මේ වැඩේට කීයක් විතර ඇයිද ගුරුනාන්සේ?" ඒ විදිහට සේනාධිර මහත්තයා ගුරුනාන්සේගෙන් ඇහුවා. "කොහොමත් මහත්තයෝ මේ වගේ වැඩ කරනකොට හදියට කරන්න ඕන. වැඩේ ඉවර වෙනකොට කොහොමත් මහත්තයෝ ලක්ෂයකමාරක් දෙකක් ඉට්ටු වෙන්නේ යයි මා හිතේ." ඒ විදිහට ගුරුනාන්සේ සේනාධිර මහත්තයාට කිව්වා. සාන්ති කර්මයේ සඳහා යන මුදල ගැන කිව්වහම සේනාධිර මහත්මයාත් එම මහත්මියත් මූණට මූණ බලාගත්තා. "හරි ගුරුනාන්සේ. එහෙමනම් අපි සල්ලි ඔක්කොම ලෑස්ති කරලා ගුරුනාන්සේ හම්බෙන්න එන්න." එහෙම කියලා ඔවුන් එතනින් යන්න ගියා. මට ඒ ගුරුනාන්සේ කතා කරපු විදිහ නම් එච්චර ඇල්ලුවේ නැහැ. අර ආරූඪ වෙච්ච විදිහයි ඊට පස්සේ සල්ලි ගැන කතා කරන විදිහයි මොකද්ද කපටිකමක් මිනිහගාව තියෙනවා වගේ. අපි යන් අපේ මහගෙදර දැන්. ගිහිල්ලා අපේ තාත්තට මේ හැම විස්තරයක්ම කියමු. අපේ තාත්තගේ මොකක් හරි උපදේශයක් ගන්න බැරි වෙන එකක් නැහැ. එහෙම කියලා සේනාධිර මහත්මයයි ඔහුගේ බිරිඳයි පුතයි තුන්දෙනාම සේනාධිර මහත්මයාගේ මහගෙදර ගියා. එහෙ ගිහිල්ලා සේනාධිර මහත්මයාගේ තාත්තට මේ හැම දෙයක්ම කිව්වා. පුතාලා කියන විදිහට ඒ මිනිහා හොරෙක්ද කොහෙද? මං කියන්න කරන්න ඕනේ වැඩේ. මං දන්න මහත්තයෙක් ඉන්නවා. එයා මේ අනිවින කොඩි වින හොල්මන් අවතාර ගැන පරීක්ෂණ කරන කෙනෙක්. අපි අදහෙටම ගිහලා එයාව හම්බෙමු. ඒ මහත්තයා කරන්න ඕනේ මොකද්ද කියලා. ඒ විදිහට සේනාධිර මහත්මයාගේ තාත්තා කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ කතාවට සම්බන්ධ වුණේ. එක දවසක් සේනාධිර මහත්මයාත් ඔහුගේ පියත් මාව හම්බෙන්න අපේ ගෙදර ආවා. ඇවිල්ලා සියලුම විස්තර මාත් එක්ක කිව්වා. "හරි, මම ඔබතුමාලාගේ වැඩේ බාර ගන්නවා. ඉස්සෙල්ලා මට ඔබතුමාලා ගෙදරට ඇවිල්ලා පොඩි පරීක්ෂණ වගේක් තියෙනවා කරන්න. ඒකට මට මේ සේනාධිර මහත්මයාගේ උදව්ත් ඕන වෙනවා. මේ බදාද අපි මේ වැඩේ කරමු. ඔබතුමාගේ බිරිඳවයි පුතාවයි නම් කොහෙට නවත්තන්න නෙවෙයි. අනිත් එක අපිට මේකට පොඩි ලිපක් ඕන. භූමිතේ ලිපක් කරමක් හරි ඒත් එක්කම පොඩි තාච්චියක්, බිත්තරයක්, අනිත් එක අපිට එළිය ගන්න පුළුවන් මොකක් හරි ලාම්පුවක් ඕන වෙනවා අනිවාර්යයෙන්. මොකද එදාට මුළු ගේම කරන්ට් එක ඕෆ් කරන්න වෙනවා. මොකද මගේ උපකරණ
ඒවට සංවේදී වෙන නිසා කරන් බඩු 20ක් එදාට පාවිච්චි කරන්න බෑ. ඉතින් මෙන්න මේ ටිකව ලෑස්ති කරලා තියන්න අපි මේ බදාදට වැඩි කරමු. තව දෙහිගෙඩි 3ක් ඕන. ඔබතුමාගේ තාත්තටත් එදාට එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මගේ යාළුවෙකුත් එනවා. එච්චරයි දැනට. ඒ විදිහට මට අවශ්‍ය කරන සියලුම දේ ගැන විස්තරයක් සේනාධීර මහත්තයාට කිව්වා. ගොඩක්ම මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගෙදර ඉන්න අමනුෂ්‍ය ආත්මය මොන වගේ කෙනෙක්ද සහ මේ ගෙදරටලා ඉන්න හේතුව මෙන්න මේ දේවල් දැනගෙන තමයි මේ පරීක්ෂණය කරන්නේ. ඉතින් මේ පරීක්ෂණයෙන් පස්සේ තමයි මේ අමනුෂ්‍ය ආත්මය ඉවත් කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ. නවීන උපකරණ වලින් අමනුෂ්‍ය ආත්මයත් සමග ගනුදෙනු කරන හැටි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් යක්ෂ බන්ධනේ හොයාගන්න හැටි වගේම බුදුදහමට අනුව බෞද්ධ පිරිත් වලින් මේ බන්ධන විනාශ කරන හැටි මේ හැම දෙයක්ම බලන්න ඊළඟ වීඩියෝ එක බලන්නම වෙනවා. ඊන විද්‍යාත්මක උපකරණ වලින් යන්ත්‍ර මන්ත්‍ර වලින් බුදුදහමෙන් මේ සෑම දෙයකින්ම අමනුෂ්‍යයන් සමග ගනුදෙනු කරන හැටි වීඩියෝ සහිතව ඊළඟ පාරේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න. මගේ channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා බලාපොරොත්තු වෙන්න.